අප කවුරුත් දන්නවා මිල්කෝ ආයතනය කියන්නේ කාලයක් තිස්සේ රජයේ පාඩු ලබමින් දුවන ආයතනයක් විශේෂයෙන්ම ණයබැරින් මිරිකී තිබුණු ආයතනයක්. ඉතින් පසුගිය රජය විසින් වත්පත් ආණ්ඩුවට මේක බාර දෙනකොට ඒ කාලවල අදාළ නිලධාරීන් ඇමතිවරුන් විසින් මේක ණය අරගෙන තනිකරම විකුණන තත්ත්වයකට තමයි පත්වලා තිබෙන්නේ. නමුත් ආණ්ඩු කුමාර දිසානායක මහත්තයා ජනාධිපතිතුමා ජනාධිපතිවරණ කාලෙදි කිව්වේ මේක මිල්කෝ සමාගම අපි කිසිසේත්ම විකුණන්න ඉඩ තියන්නේ නැහැ. ඔවුන්ගේ රජයක් යටතේ අනිවාර්යයෙන්ම මේක බේරගෙන කියන්නේ ලාභ ලබන තත්ත්වයකට ගේනෝ කියලා මේ ණය ටික ගෙවාගෙන ඉතින් ඔන්න අරගෙන මාස 4කට පස්සේ මිල්කෝ සමාගම විසින් ණයබරින් 50% ගෙවලා තිබෙනවා. ඒ කියන්නේ මුළු ණය උංග තිබිලා තිබෙන රුපියල් බිලියන 6ක ණය රුපියල් බිලියන 3ක ණය ගෙවා දමා අවසන් බවයි සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ගත මාස 4ට මුදල් කළමනාකරණය කරලා ඒ විදියට හරියට නියාමනය කිරීම හේතුවෙන් මෙසේ මිල්කෝ සමාගම ලාභ ලබන තැනකට ඉදිරියට ගේන්න පුළුවන් කියලා තමයි මිල්කෝ සභාපතිගේ අදහස බවට පත් වෙලා තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම මේක තමයි වෙන්න ඕනේ. ඉතින් ලංගම තිබෙනවා, විදුලි බල මණ්ඩලය තිබෙනවා, CGR එක තිබෙනවා. මේ වගේ ගොඩාක්ම පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයකට ගේන්න ඕනේ. ඉතින් එහි සිටින දූෂිත නිලධාරීන් හින්දා තමයි මේ වගේ රාජ්‍ය ආයතන විශාල වශයෙන් පාඩු ලබන්නේ. ඉතින් මිල්කෝ ආයතනය මේ ආකාරයට ක්‍රියා කිරීම පිළිබඳව ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් ඔයගොල්ලන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.